Forget the past, remember the lesson. Forget the past. Forget the past, remember the lesson. Forget කියන්නේ මොකද්ද? Forget the past. මේ බලන්න. Forget අමතක කරන්නලු the past. Past කියන්නේ අතීතය. Forget the past, අතීතය අමතක කරන්න. නේ? අතීතය අමතක කරන්න. අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම් අමතක කරන්න. මං හිතන්නේ මෙතන bad situation නේ? bad දේවල්. නරක දේවල් තමයි අමතක කරන්න ඕන. Remember the lesson. Remember කියන්නේ මතක් කරගන්න නේ. නැත්නම් මතක තියාගන්න. මතක තියාගන්න. The lesson කියන්නේ පාඩම. නේ ලස්සනයි නේ. Forget the past. Forget the past. අතීතය අමතක කරන්න. Forget the past. Please forget the past. නේ කරුණා කරලා අතීතය අමතක කරන්න. Please forget the past. කරුණා කරලා අතීතය අමතක කරන්න. Please forget my past. මේ කරුණා කරලා මගේ අතීතය අමතක කරන්න. Remember the lesson. Remember කියන්නේ මතක තියාගන්න. The lesson පාඩම. නේ ඒකෙන් ඔයාගේ ජීවිතයට දුන්න පාඩම මතක තියාගන්න කියලා කියන්නේ. Forget the past, remember the lesson. මෙතනක් තියෙනවා ලස්සන කතාවක්. මොකද දන්නවද? අපේ ජීවිතයම කැරකෙන්නේ පුතේ අටලෝ දහමක් එක්කනේ. නේ? මොකද්ද හාමුදුරනේ? නේ? අපේ ජීවිතයම කැරකෙන්නේ නේ? අපි මේ හැමෝගේම මානුෂ ජීවිතය බුදුදහමට අනුව හොඳේ. බුදුදහමට අනුව අපේ මේ හැමෝගේම ජීවිත කැරකෙන්නේ අටලෝ දහමත් එක්ක. මොනවද අටලෝ දහම? ලාභාලාභ, යසායස, නිന്ദා, ප්‍රශංසා. ඕකෙන් අපි කැමැති හතරක් තියෙනවනේ. මොනවද කැමැති හතර? කැමැති හතර තමයි ලාභයට අපි කැමැති. නේ? ප්‍රශංසාවට අපි කැමැති. සැපට අපි කැමැති. යසස කීර්තියට අපි කැමැති. නේ? ඒතර අනිත් එක ඒකේ නෙගටිව් පැත්තට අපි කවදාවත් කැමති නෑ. හැබැයි ඔය කියන අටටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. නේ? ඔය කියන අටටම අපි මුහුණ දෙනවා නේ. ලාභයටත් මුහුණ දෙන්න වෙනවා ජීවිතේ. අලාභයටත් මුහුණ දෙන්න වෙනවා ජීවිතේ. නේ? නිന്ദාවටත් මුහුණ දෙන්න වෙනවා ජීවිතේ. ප්‍රශංසාවටත් ඕන තරම් අපිට මුහුණ දෙන්න වෙනවා ජීවිතේ. නේ? යසස ඕන තරම් අපේ ජීවිතේ ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඒකේ අපකීර්තියත් අපිට ඕන තරම් අපේ ජීවිතේ තුල ලැබෙනවා හැමෝටම හොඳේ. නිന്ദා ඕන තරම් අපිට ලැබෙනවා. ප්‍රශංසා අපිට ඕන තරම් ලැබෙනවා නේ. ඒක ඔය අටත් එක තමයි කැරකෙන්නේ. ඒ කැරකෙනකොට මෙයා කියනවා අමතක කරන්න ඕන මොනවද? අර බෑඩ් දේවල් ටික තියෙන නරක දේවල් ටික. ඒ නරක දේවල් ටික තමයි forget කරන්න කියලා කියන්නේ. නේ? Forget the past. Forget the past. අර නරක දේවල් ටික අමතක කළා දාන්න. තේරුණාද? නරක දේවල් ටික අමතක කළා දාන්න. Remember the lesson. හැබැයි මේ නරක සිදුවීම ඇතුලේ තියෙනවා පුතේ. මොකද්ද? ඒ නරක සිටුේෂන් එක ඇතුලේ තියෙනවා මොකද්ද? පාඩමක් අපිට කියලා දෙන්න. තේරුණා? ඒ නරක දේ ඇතුලේ තියෙනවා අපිට පාඩමක් කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න කියනවා මොකද්ද? ආන්ගේ නරක සිදුවීම ඇතුලේ ඔයා අඬවපු සිදුවීම, ඔයා අහස දිහා බලාගෙන කල්පනා කරන්න හේතු වෙච්ච සිදුවීම. එතකොට ඔයාට අඬන්න වෙච්ච සිදුවීම, කඳුළු සලන්න මිකන් හදවත බුරබුරා නැගෙන දුක් සොසුම් එන්න වෙච්ච සිදුවීමක් තියෙනවනේ අපේ ජීවිතවල. අන්න ඒක පාඩමක් කරගන්න. ඇයි ඒක උනේ? මොකක්ද ඒකේ මේ ෆවුන්ඩේෂන් එකේ පදනම මොකක්ද? මොකක් නිසාද ඒක මට නේ හේතුඵලවාදය හොයන්නේ නේ? හේතුව හොයන්නේ. ඒ හේතුව හොයලා ඒකට පිළියමක් කරගන්න මෙන්න මේකනේ remember the lesson. ඒක මොකක් කරගන්නද? පාඩමක් කරගන්න කියලා ජීවිතයට කියනවා නේ. ඒක නිසා ඔබටත් මම යෝජනා කරනවා මොකද්ද? ඔබට මම කරන යෝජනාව තමයි මොකද්ද? ජීවිතේ නරක දේවල් අමතක කළා දාන්න. තේරුණා? ජීවිතේ නරක දේවල් අමතක කළා දාන්න. ජීවිතේ හොඳ දේවල් නේ නරක දේවල් අමතක කළා දාන්න. හැබැයි නරක දේවල් අමතක කරනකොට මතක තියාගන්න. ඒකේ තියෙනවා පාඩමක්. අනේ පාඩම මතක තියාගන්න. නේ? තේරුණා? අන්නේ ඔන්න කියන කාරණාව නේ ලස්සනට අපි කියලා දෙනවා නේ. ලස්සනට අපි forget the past, remember the lesson නේ.
අතීතය අමතක කරන්න. remember ආයිත් කියන remember කියන්නේ මොකද්ද? මතක තියාගන්න the lesson පාඩම. මම හිතනවා එතකොට ඔයාලට ඉංග්‍රීසිත් ඉගෙනගෙන තියෙන ඔයාලා මේ වෙනකොට ඔයාලා ජීවිතයටත් මොනවා හරි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් ජීවිතයට කියනක සාධාරණීකරණය කරා කියලා මම විශ්වාස කරනවා. මොකද්ද? ඉංග්‍රීසියෙන් කියනවා forget අමතක කරන්න the past අතීතය the past අතීතය remember the name මතකද ක්‍රිකට් යද්දි මේ මෑත කාලීන පොඩක් ප්‍රසිද්ධ වුණානේ remember the name මතක තියාගන්න නම් අනේ remember මතක තියාගන්න the lesson පාඩම නේ. එතකොට ඔයාලා ඉංග්‍රීසිත් ඉගෙන ගන්නවා ජීවිතේට පාඩමකුත් ඉගෙන ගන්න. ඉතින් මේ පාඩම ඔයාගේ මේ කෙටි කාලීන ජීවිතේ ලස්සන කරන්න එකතු කරගන්න ලෙස මේ වෙලාවේ ඔබට අවධාරණය කරගම නැවත හමු වෙන තුරු සමුගන්නවා හැම දිනාටම ජයග්‍රාහී ජීවිතයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා.